හරි අමාරුවෙන් තමයි බැහැගත්තේ. එකපාරට නැත්නම් වැඩි වුණා. වාඩි වෙලා හිටියා ටිකක් වෙලා. උණ gadu වෙනකම්. ඉඳලා අමාරුවෙන් බැහැගත්තා. ඒ තරම් හුලඟ. ඉතින් මේ වගේ තැන්වලට එනකොට පොඩ්ඩක් තම ගැනත් හිතන්න ඕනේ. සාමාන්‍යයෙන් කාන්තාවකගේ නම් ගවුම් වගේ එකක් ඇඳගෙන හිටියොත් නතර කරන්නම් බෑ. කුලක යනෝමයි. මොකද සුළම් බදන ප්‍රවණතාවය වැඩි නිසා. ඉතින් මමත් හරි අමාරුවෙන් තමයි බැස්සේ පල්ලෙහාට. පරමාකන්ද ඉහළම ගල්ලෙනේ ඉඳලා යලිත් මේ පහළට බහින ගමන් හරි ලස්සන පරිසරයක් තියෙනවා. ඉතින් මේ මට මතක් වෙන්නේ මේ දකුණු පළාතේ තියෙන ශාක විශේෂයන්මයි තියෙන්නේ. මේ දන්නවද මොනවද කියලා? මේ කැප්පිටිය. කැප්පිටිය. මිල් ලොකු කොළ තියෙන මිල්. මේ ප්‍රදේශයේ මම ඇත්තටම මේ කැප්පිටිය ශාකය දැකපු පළවෙනි වතාව මේ ප්‍රදේශයේ. මේ කැප්පිටිය කොළ වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම පොල් කටු පොලිස් කරන්නත් මේ කැප්පිටිය කොළ ගන්නවා. මේ කැප්පිටිය කොළේ අඩිපැත්තේ තියෙන බූව වලින් හරි ලස්සනට අපූර්වවට පොල් කටු පොලිස් කරන්න පුළුවන්. මට සිලුටු කරන්න පුළුවන්. අපේ පුංචි කාලේ නියපොතු මදින්න ගන්නවා. නියපොතු පොලිස් කරනවා මතකයක් තියෙන්නේ නේද? අර බිත්තියෙන් හුණු හූරලා ඒ හුණු දාලා මේ කැප්පිටිය කොළෙන් මැද්දම මූණ බලන්න පුළුවන් මට්ටමට මේ පොලිස් වෙනවා. ඉතින් මං අද අරමුණු කරන් ආපු ගමන යන්න ඕන නිසා මම වැඩි ඈතට යන්නේ නැහැ. හැබැයි මේ වනාන්තර පද්ධතිය විනාශ කරලා තියෙන්නේ ආපු අය බලන්නකො shopping bag වතුර බෝතල් අරවද මෙව්වද හැම තැනම විනාශම කරලා තියෙන්නේ. ඉතින් මේ බලන්න එන අයකින් බොහොම ආදරෙන් ඉල්ලනවා අනේ ඕගොල්ලෝ ගේන අපද්‍රව්‍ය මේ වගේ තැන් වල දාලා යන්න එපා. මේවා හරි වටින තැන්. මේ දේවල් අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කළ යුතු තැන්. ඉතින් ඔබ පුරුදු වෙන්න මේ වටිනා දේවල් වල වටිනාකම රැක ගන්න. ඒ වටිනාකම ආරක්ෂා කරන්න. ඇත්තටම ලොකු පිරිසක් පරමාකන්ද ගැන දන්නේ නැහැ අපේ රටේ. ඒ කියන්නේ සීමිත පිරිසක් තමයි පරමාකන්දට එන්නේ. ඒ එන සීමිත පිරිස කරපු විනාශය මෙච්චර ලොකු නම් කියලා වැඩක් නෑ නේද? අපූර්ව පරිසරයක්. ඉතින් මම කැමති මේ වීඩියෝ එක බලන ඔබත් ආශාවක් ඇති කරගන්න ඕන කවදා හරි මමත් පරමාකන්ද යනවා කියලා. එහෙම ඇවිල්ලා නිදහසේ ගත කරන්න හරි සුන්දර තැනක්. ඉතින් මේ කාන්තයක් විතරයි. පරමාකන්දේ ගොඩක් පැති තියෙනවා. මම මේක පැත්තකට විතරයි ඔබව එක්කගෙන ආවේ. මගේ අරමුණ උනේ තෝනිගල යන්න නිසා තමයි මම මෙහෙම කෙටියෙන් මේ පිළිබඳව ඔබට හැඳින්වුවේ. ඉතින් එහෙනම් කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා මම මේ අසීරු පැතිවල අද යන්න උත්සාහ කරන්නේ නැහැ. අනිත් එක තමයි මේ මගේ ගමන් එනකොට තව සගයෙක් අවශ්‍යයි. තනියම යන එක අනතුරුදායකයි. හදිස්සි අනතුරක් වුණොත් රැකවරණය දෙන්න කවුරු හරි අවශ්‍යයි නේ. ඉතින් තනියම ආවේ ඒ නිසා මම වැඩි ඈත යන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ප්‍රදේශය ජනාකීර්ණ නැහැ. ලොකු සංචාරක ආකර්ෂණයක් මේ ප්‍රදේශයට නැහැ. පරමාකන්ද ගැන වැඩි පිරිසක් දන්නේ නැහැ. මම තේ බොන්න පුංචි කඩේකට ගොඩ වුණා. කඩේකට ගොඩ වෙලා මම ඇහුවා කොහොමද තෝනිගලට යන්නේ?
මට කිව්වා මෙහෙමයි කියලා. මං ගියා තෝනිගල කියලා තැනකට. හැබැයි ඒ තෝනිගල නෙමෙයි මට ඕන. ඊට පස්සේ මම නැවත එන ගමන් ඒ කඩේ ගාව නතර කරලා මං කිව්වා අපරාධ මං කිලෝමීටර් 8ක් විතර ගියා. ඔබතුමා කියපු එක නම් හරි මං තෝනිගලට තමයි ගියේ. හැබැයි එතෙන්ට නෙමෙයි මට යන්න ඕනේ. මට යන්න ඕන කුවේණි හිටියා කියලා කියන තෝනිගලට කියන. එයා කියනවා එහෙම තැනක් දන්නේ නැහැ කියලා. මේ ආනමඩුවේ. මේ ප්‍රදේශයේ මිනිස්සුත් මේ දේවල් හරි හැටි දන්නේ නැහැ. ඉතින් කවර කතාවද නේද? රටේ මිනිස්සු දැනගන්නේ කොහොමද? හරි අපූර්ව පරිසර පද්ධතිය විනාශ කරලා තියෙනවා මිනිස්සු. බොහොම ආදරෙන් ඉල්ලනවා එහෙම කරන්න එපා. මේ අපේ කට්ටිය කොහොමද? මේ මොනවද? හලෝ සුදු මහත්තයා. කොහොමද?